එළවලු ලාභයි පුතේ. කිසිම ලාභයක් මොකද ලාභයක් නැද්ද? නෑ නෑ අඹ එහෙම නම් හොඳටම ගන්න. අඹ දා අපේ ආණ්ඩුව හොඳයිනේ. මිනිස්සු හම්බ කරන්න මහන්සි වෙනවා. මිනිස්සු හම්බ කරන්න මහන්සි වෙන්නේ නැති එකයි වැරද්ද. ආණ්ඩුව නිකන් ඉඳන් තමයි කට්ටිය කන්නේ නන්නේ. නිකන් ඉඳන් කන්න බලනවා මිනිස්සු. හරිද? එහෙම බෑ හම්බ කරන්න ඕනේ. හම්බ කරලා වෙලා බෑනේ. මේ හම්බ කරා නම් බනින්න බෑ කාටද? මොකක් අය අපේ රට ඇතුළේ කම්මැලි. කම්මැලිකම නිසා තමයි මේ දුප්පත්කම වැඩි වෙන්නේ. නැතුනේ. thank you නියමයි. එන හැම ආණ්ඩුවකම බැලලා හරියන්නේ. එන හැම ආණ්ඩුවකම මිනිස්සුන්ගේ වැඩි පණින එක. ඒක වැරදි. එහෙම නෙමෙයි මිනිස්සු හැදෙන්න ඕනේ. අපි මේ මිනිස්සයා පුද්ගලයා විදිහට හැදෙන්න ඕනේ හැම කෙනාම. එහෙම හැදුනා නම් මේ රට මීට වැඩිය දෙවුනා. ඔය නම මොකද්ද? නිරෝෂා. රයිට් කොහෙද මේ මීගමු? මීගමු මම වරකම්. රයිට් නෑ. ලංකාවේ මැද කිලෝ එක 200යි. 200යි. ඔව් ලාභට දෙන්නේ. රට හොඳයි මැද. හොඳයි. මේව ආණ්ඩු තමයි ඕනේ. Cloud Space TV ශ්‍රී ලංකාවද? ඔව් ශ්‍රී ලංකාව. Yes. Thank you. කොහොමද? මම මේ කාමච්චඩේ පොඩ්ඩක් මේ ටික අර මේ අවුරුදු ගානේ බඩු මිල ලාභයි කියලා දැනගන්න හම්බුණා. මට ගොඩක් අවශ්‍යයි තමයි අන්නාසි ගෙඩි 10ක් කරගන්න. මොනවද ගත්තේ? මම ගත්ත ලොකු අන්නාසි 10ක් ගත්තා. එක ගෙඩිය රුපියල් 350 ගානේ. 1050යි ගෙඩි තුනට නමුත් මම 10 ගානේ දුන්නේ. මොකද අපේ පැත්තේ ගන්න බෑ ගාන වැඩි වෙන්න අප්පෝ කියන්නේ. මේ හරි මේ ගොඩක් අඩුවට හම්බුණා. හොඳයි රට යන සත්තු හොඳයි. මොකද අයියෝ මොදිත් ආවනේ. Right අපි ආවා කාමච්චෝඩේට right. අන්නස කීයද? මේ 350යි මේ ගෙඩිය. Uncle, කොහොමද? අයි පොල් කීයද? කීයද පොල්? කීයද? 80යි 220. කීයද? මල්ලි කීයද මල්ලි? 180යි 200. right right. අය මොකද බිස්නස් තාත්තේ? විශේෂ තමයි හොඳයි. හොඳයිද? කට්ටිය නේද? රයිට් ගායවා. අය මොකද තාත්තේ? බඩු මිල හොඳයිද බඩු? මිල අවුලක් නැහැ. අවුලක් නැද්ද? රයිට් රයිට්. කීයද ගානවල? කිලෝ එකක් 1400. මල්ලි මොකෝ වෙන්නේ මේ ටිකේ? හොඳයිද? බඩු මිල හොඳයිද? පොඩ්ඩක් ඉතින් වෙනදා වගේම තමයි. පිස්සට වඩා අමාරුයි. thank you. හලෝ අයියා කොහොමද? ජය වේවා. ජය වේවා. කොහොමද ඉතින්? විශේෂ හොඳයිද? හොඳයි. සෙනග ආවද කොරට? මෙයාලා කි. මොකද කොහොමද ඉතින්? හොඳයි ඉතින්. හොඳයි කියන්නේ. හොඳයි ඉතින් සාමාන්‍ය එච්චරම තියයි ඉතින්. මොකද කරන්නේ මේක? මේක මම කරන්නේ. කොහෙන්ද මම ගේන්නේ වාදනවද? ඔව් මම හදන්නේ. කොහෙද කියන්නේ? අන්දංගොටි.
දංකුඩුවේ? දංකුඩු. නියමයි. ඔබ channel එක? මේක මල්ලි Cloud TV ශ්‍රී ලංකා කියලා මල්ලි. Cloud TV ශ්‍රී ලංකා. කොහෙද? Cloud CLOED. එකයි ගන්න එකයි. Cloud Space TV. ශ්‍රී ලංකාද? ඔව් ශ්‍රී ලංකා. Jyoti? Yes. Thank you. Taiwan. Uncle, එනවා? ජයවා. මොකද අතේ බිස්නස් අතේ? එන්න පොඩ ළඟට. ළඟට එන්න පොඩ. ලංකාවේ මැද කිලෝ එක 200යි. කිලෝ 200යි. ඔව් ලාභට දෙන්නේ. ලාභ දෙන්නේ. මොකද අතේ රට හොඳයි මැද. හොඳයි. මේව ආණ්ඩුව තමයි ඕනේ. ඔව්. කිසි අවුලක් නැහනේ. ඔව්. ඉදිරියට හරියට යනවා. එළවලු ලාභයි පුතේ. කිසිම ලාභයක් මොකද ලාභයක් නැද්ද? නෑ නෑ අම්බ එහෙම නම් හොඳටම ගන්න. අම්බ 10යි. අකි දැන් මේ කොහොමද මොනවද බඩු මිල ගණන් අඩුවද සැපට ජීවත් වෙනවද කොහොමද හොඳයිද? සැපට ජීවත් වෙනවා. මගේ කිසිම වරදක් නෑ. අපේ ආණ්ඩුව හොඳයිනේ. ආණ්ඩුව මිනිස්සු හම්බ කරන්න මහන්සියලා. මිනිස්සු හම්බ කරන්න මහන්සි වෙන්නේ නැති එකයි වැරද්ද. ආණ්ඩුවට බයින්න එපා. නිකන් ඉඳන් තමයි කට්ටිය කන්නේ නනේ. ඔව්. නිකන් ඉඳන් කන්න බලනවා මිනිස්සු. හරිද? එහෙම බෑ. හම්බ කරන්න ඕනේ. හම්බ කරලා වෙල බෑනේ. මේ හම්බ කරා නම් බනින්න බෑ කාට. මොකක් අය අපේ රට ඇතුළේ කම්මැලි. කම්මැලිකම නිසා තමයි මේ දුප්පත්කම වැඩි වෙන්නේ. නැතුව මේ thank you නියමයි. ආණ්ඩුව එන හැම ආණ්ඩුවකටම බැනලා හරියන්නේ. එන හැම ආණ්ඩුවකම මිනිස්සුන්ගේ වැඩි බනින එක. ඒක වැරදි. එහෙම නෙමෙයි මිනිස්සු හැදෙන්න ඕනේ. අපි මේ මිනිස්සයා පුද්ගලයා විදිහට හැදෙන්න ඕනේ හැම කෙනාම. එහෙම හැදුනා නම් මේ රට මීට වැඩිය දෙවුනා. ඔය නම මොකද්ද? නිරෝෂා. රයිට් කොහෙද? මේ මීගමු. මීගම මම වරකම්. රයිට් ජයවා. කොහොමද බිස්නස් අත්තේ? හොඳයි. හොඳයි. හොඳයි වරදක් නැහැ. නියමයි. සැපට ඉන්නවනේ. ඕ සෙපට ඉන්නවා. අදේ එලකිරි. ඒ වේවා. මේක මචං මේ Cloud TV ශ්‍රී ලංකා කියලා තියෙනවා. හරි දේවා. ඇයි අද මොකද ඇත්තේ? රයිට්. වයිප් එක හරි අපෝ මොකද පොඩ්ඩක් ඉන්න. අද මොකද බිස්නස් අත්තේ? සාමාන්‍ය හොඳයි කොසා. හොඳයි නේ. ඔව් මොකද ඇත්තේ? හොඳයිද? දැන් සාමාන්‍ය හොඳයි ඉතින් කරගෙන යනවා මොනවා කරන්නේ. ඉස්සරහට අවුරුදු වෙනවනේ. ඔව් ඉතින් යනවානේ ඒ නිසා පොඩ්ඩක් බිස්නස් එක තිබ්බා ඊයත් තිබ්බා දෙයනේ කියලා බිස්නස් එක කරගත්තා. සතුටින් ඉන්නවනේ. සතුටෙන් ඉන්නවා අපි සතුටෙන් ඉන්නවා. මේක මම මේ අපේ Cloud TV ශ්‍රී ලංකාවේ තියෙනවා. ජයවා. 100. පාට වලින් දානවා තනි පාටක්. පාඩ. අද මොකද ඇත්තේ? ඇත්තේ හොඳයි. රටේ ඇත්තේ මොකද? ඇත්තේ නැත්තේ තෝයි නේ. ඔයාගේ ඇත්තේ? මගේ ඇත්තේ තෝයි. එහෙනම් ජයවා. අපි යනවා. 200යි. දෙකයි. මොන කියන්නේ? ඔකේ ඕනද? වැඩකන්ද? 120 එකක්. හලෝ මහත්තයා. කොහෙද ගියේ? කොහොමද? මම ආව මේ කාමච්චඩේ පොඩ්ඩක් මේ ටික අර මේ අවුරුදු ගානේ
බඩු මිල ලාභයි කියලා දැනගන්න හම්බුණා. මම මට ගොඩක් අවශ්‍යයි තමයි අන්නාසි ගෙඩි 10ක් කරගන්න. මොනවද ගත්තේ? මම ගත්ත ලොකු අන්නාසි 10ක් ගත්තා. එක ගෙඩිය රුපියල් 350 ගානේ. 1050යි ගෙඩි තුනට. නමුත් මට රුපියල් 10 ගානේ දුන්නේ. මොකද අපේ පැත්තේ ගන්න බෑ. ගාන වැඩි වෙන්න අප්පෝ කියන්නේ. මේ හරි මේ ගොඩක් අඩුවට හම්බුණා. දැන් රටේට ගත්තේ හොඳයිද? හොඳයි රටේ යන තත්ත්වය හොඳයි. මොකද අයියට නම් මොදිත්තානේ. දැන් කවුද එළවනවා. කල්පනා කරන් ඉන්නේ. හොඳයි එන්න එම හතේ මොහොත වෙලා යනවා.